අද මට කණ්ඩායමක් හම්බුණා. ඒ කණ්ඩායම මේ හරිම විනෝද ආගන්න අපිට විවිධ ක්‍රීඩා තිබ්බා සිදු කරන්න. ඒ වගේම විද්‍යාලයේ මේ ශාලාවලත් හැම තැනම අපිට තරග තිබ්බා සිදු කරන්න. ඒ හැම තරගෙම අපේ කණ්ඩායම ජයග්‍රහණය කරා. ඒ තරගවලින් ජයග්‍රහණය කර ඒ කියන්නේ පළවෙනියටම ජයග්‍රහණය කර කණ්ඩායම විදිහට අපේ කණ්ඩායම පත් වුණා. ඒ වගේම අන්තිම තරගෙමුත් අපේ කණ්ඩායම ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණය වලට හේතු වෙනවා මම ඉස්සලාම කිව්ව අපේ කණ්ඩායමට අපේ කණ්ඩායමේ විනය තියාගන්න කියලා. ඊට පස්සේ තව එකමුතුකම තිබ්බ අපේ කණ්ඩායමේ. ගොඩක් පසිදු තම කණ්ඩායමේ නායකයා. එයාගේ නායකත්වයට මම ගරු කරනවා. එයා හොඳ නායකයෙක්. කණ්ඩායම දිරිමත් කරවුවා. මගේ කණ්ඩායම ගැන මම සතුටුයි. Thank you. අද තිබ්බ වැඩසටහනින් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අලුත් ක්‍රියාකාරකම් කරා. ඒ වගේම ගොඩක් තරඟ තිබ්බා. මුලින්ම කණ්ඩායමේ සමාජිකයන් ගොඩක් එකතු වෙලා කරපු තරඟයක් තිබ්බා. ඒකෙන් සහයෝගය කියන එක තීරණ ගන්න එක ගැන එහෙම ඉගෙන ගත්තා. දෙවෙනියට කණ්ඩායම් 3කට බෙදලා තරඟ කෙරුවා. ඒකෙන් ජය පරාජය ඉගෙන ගත්තා. කාල කළමනාකරණය විශේෂයෙන්ම අනිත් අයගේ මත වලට ගරු කිරීම ඒ වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එතකොට අපේ කණ්ඩායම් නායකයා වුණේ පිනිමල් අයියා. එයා ඒ තැනට ඒ කියන්නේ උචිත ඕනි මේ ප්‍රශ්න එකට මුහුණ දෙන්න ඕනි විදිහෙම ගොඩක් දේවල් වලින් අපිට උදව් කරා. ඉතින් අද දවසේ අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. right හොඳ අපුඩ ගන්න. ආචාර්ය මණ්ඩලය වගේම අපේ විද්‍යාපතිතුමාගෙන්ද කමිටු සිදුන ඒ නිලධාරී මහත්වරුන්ගෙන්ද ඒ මහත්මයාගෙන්ද අවසරයි. ඒ වගේම අනිකුත් ඉස්කෝලවලින් අපේ ඉස්කෝලේට ළමයි 3 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ 3 දෙනාගෙන අවසර ගන්නවා. අද ගැන කිව්වොත් හැබැයි සතුටුයි දුකකුත් තියෙනවා. දින්නෙත් නෑ වැරදුනෙත් නෑ ඔක්කොම කරා. අද ගැන කිව්වොත් අපි ඉස්සලාම ටීම් 3කට බෙදුවා. අපේ ළමයි 40න් 38යි අද ඇවිල්ලා හිටියේ. ඉතින් අපි 38 දෙනා ටීම් 3කට බෙදිලා එක ක්‍රියාකාරකම් කරා. ඒ කියන්නේ මම ජීවිතේට කරලා නැති ගොඩක් දේවල් කරා අද මෙතන. ඒක ගැන මාර සතුටුයි. මගේ ටීම් එක ගැන කිව්වොත් මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ මේ පරාජය වුණාට යාලා දුක්ුන්නේ නැහැ. හා කමන්නේ අපි මේකෙන් දිනමු කියලා කිව්වා යාලා. ඒක ගැන මට සතුටුයි. ඒ වගේම අනිත් ටීම් ගැන කිව්වොත් එයාලත් හොඳයි නැත්තේ නෑ. අනික මේ සර්ලා 3 දෙනා ඇවිල්ලා මාර්ග කැපවීමක් කරා. අපි ගුරු මණ්ඩලය වගේම අපේ සර් ඇවිල්ලා ඒ වගේම ප්‍රින්සිපල් සර් ඇවිල්ලා මාර්ග කැපවීමක් දුන්නා. අපිව මේක කරන්න ඕනි. මේ නායකත්වය අපිට කියලා දෙන්න ඕනි කියන එක සර්ට හිතිලා තමයි ඇත්තටම අපිට මේක ඒ කියන්නේ කියලා දෙන්න කියලා ඒ මහත්මීන්වරුන්ට ආරාධනා කරලා තියෙනවා. ඇත්තටම සර්ට ගොඩාක් ස්තුතියි. මම ක්‍රිකට් කෙනෙක් විදිහට මම ඉස්කෝලේ කරන්න තියෙන දේවල් උපරිමයෙන් කරනවා. මම හිතනවා අනිත් ක්‍රිකට්ලත් එහෙම කරනවා ඇති කියලා. ඇත්තටම අපේ ටීම් එක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලිව හිටියා. අනිත් කට්ටියකින් පරිදුනාට පස්සේ එයාලා කිව්වා හරි මෙහෙම තමයි කියලා. ඊට පස්සේ ඉතින් එයාලට දුකක් හිතෙනවා. අනිත් කට්ටිය දින්නාම එයාලට සතුට හිතෙනවා වගේම තමයි පරිදුන කට්ටියට දුක හිතෙන එක. ඔබේ කාලේ ඉවරයි විනාඩි ඒ දුක බෙදාගෙන හිටියා. අනේ ගොඩක් ස්තුතියි සහයෝගයෙන් කිසිම විනය විරෝධී කිසිම දෙයක් නොකර ඉස්කෝලේ හිටියට ස්තුතියි. ඉතින් අද දවසේ අපි විද්‍යාලයේ ශිෂ්‍යලාභ 41 දෙනා වෙනුවෙන් ඉතා විශේෂ අනුරක් පැවැත්වුණා. ඉතින් මේ අනුරට සහභාගී වුණ මේ නිර්මාණවලින් ඉඳලාම උදේ කරනවා. ඒ වගේම අද දවසේ උදේ දවල් නමලා ආහාර සපයුමක් උනා. එන්නේ මම කියන්නම උදේ කරනවා. ඒ වගේම අපේ ශිෂ්‍යලාභ මණ්ඩලයේ බාර දුරුමත් සහ අපේ දවසේ විද්‍යාපතිතුමාට වජිරේ ඉදිරිතුමාට අජිත් ඉදිරිතුමාට මාමාණු උදේ මේ සහයෝගය ලැබෙන පිළිබඳව ඉතින් අද දවසේ අනුර වශයෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අන්‍යායම හැදීම ඔහොමනේ මුත්‍රේ වැඩ කරන්නේ කියලා අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම කරනෝන මම අන්‍යායම ගැන එයාලා ගොඩක් විනෝදයි. ඒ වගේම තමයි ගොඩක් සතුටින් වැඩ කරා. පරාජය වුණත් ඊළඟට පරාජය කරන්න වෙදිනමු කියන එනිකරම එයාලා අපි කරා. ඒ වගේම අපි අන්‍යායම් කරනෝනේ මිනිස්සුන්වන්ය ගොඩක් සහයෝගයෙන් ගොඩක් අතමිනෙන් මේ වැඩ කරා. ඉතින් මට කියන්නේ
දැන් අපි මේ හඳුනන දෙනවා ඉඳලා ඒ මේ නිර්මාණ කියන දේවල් අනුව නේද අමුතු වෙන සහයෝගයේ ඉදිරි වැඩ අපේ ශික්ෂණ මණ්ඩලය සහ අනුත් සියලුම දෙනා තාම ගෞරවයෙන් ඉවරයි කියලා ඒ වෙනේම තවත් විශේෂණයක් කරන්න ඕන අපේ මේ පැමිණි නිර්මාණ විශේෂම වෙන ඕන අපි එදලා සමහර වෙලාවට සාර කරලා සමහර වෙලාවට ආදරේ ඒ හැමදේම මම ගෙදිගන්න එද්දී හිතන් ආවේ අද දවසේ බෝරින් වෙයි කියලා අදම කිව්වොත් කියන්නේ පුහුණුවක් කිව්වා මම හිතුවේ ඉඳගෙන දේශනාවක් එහෙම දෙයි කියලා. ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම නෙමෙයි. ඒවත් අපිට කියලා දුන්නේ ක්‍රීඩාවකින්. මේ සංවිධානය කරපු අපේ ගුරුවරුන්ට සහ අපිට කැම් වේල සහ මේ තේපන් සංග්‍රහය දුන්න අයටත් බොහොම ස්තුතියි. හරි අපි එහෙනම් අපුඩේ ගමු. උත්සාහ නොකරපු හේතුව නිසා සමහර වකවාණු වලද රටේ නායකයෙක් නැති. ඒ නිසා ඒක ඉස්සරහට එන්න දෙන්න. ඒ නිසා තමයි පාසල තුළ ඔබ ශිෂ්‍ය නායකයන් විදිහට පත් වුණාම ඒ පත් වුණ ඔබ බලගන්න ඕනේ. සක්‍රියව මේ නායකයෙක් විදිහට කටයුතු කරන්න කොහොමද නායකයෙක් ළඟ තියෙන්න ඕන මොනවද කියන එක ඔබ තුලින් සංවර්ධනය කරගන්න. අන්න ඒක තමයි අරමුණ උනේ. ඔබට අද දවස මේ විදිහට ගත කරන්න. විශේෂයෙන්ම අපි හරියට යමක් කරලා ඒ දේවල් තුල අපි ජීවත් වෙනවා නම් සබාදාමෙන් අපිට ආශිර්වාද. දැන් ඔයගලන්ට අනිවාර්යෙන් අපි පොරොන්දු වුණා. ඔයගලන්ට නායකත්ව කඳවුරක් අපි කරනවා කියලා. ඒ නායකත්ව කඳවුර කරන්න අපි දැන් ටිකක් ලහිලයි සූදානම් වෙමින් ඉන්නකොට තරුණයෝ ඔයගොල්ලෝ විශ්වාස කරන්න මට කෝල් එකක් එනවා මේ බන්දුල මහත්තයා මේ අපි මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න යනවා ඒ ස්කෝල් ළමයින්ටත් මේක දාගන්න පුළුවන් දැක්කේ අපේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තෙල්දිනි කොට්ටාස බාර වන ව්‍යාපෘති නිලධාරී චිත්තා රණතුංග මහත්මිය මගේ පන්තියේ එකට අපි හිටියේ එහෙම කතා කරලා මේ අහමු දේවල් මම කියන්නේ එයාලා සබාදාමෙන් එනවා කියලා කියන්නේ ඊට පස්සේ දැන් ඊයේ දවසේ විස්පත්තු මහාවිද්‍යාලය ඒ අවස්ථාවම අපි කණ්ඩායම සම්බන්ධීකරණය කරලා මේ කටයුත්ත සංවිධානය කරගන්න. මම කියන්නේ දැන් ඕගොල්ලෝ හරි වාසනාවන්තයි මොකද අපි මේ හිතන්නේ නැති විදිහට අද දවසෙත් මේක දැන් සංවිධානය කරගන්න අපිට පුළුවන්. එතකොට මේක ගොඩාක්ම වටින්නේ මට අපි චිත්‍රමාර්ග කියනවා මෙච්චර දක්ෂ මිනිස්සු මේ තරම් ක්‍රියාවක් තියෙන මිනිස්සු ඉද්දී අපි ඒගොල්ලන්ගෙන් වැඩක් ගන්න තුන මේ ලෝකෙට අපි බරයි. ඒ නිසා මේ ඉන්න සම්පත්දායකයෝ තුන්දෙනාත් එකතු කරගෙන මේක කරන්න හම්බෙච්ච එක ගැන මට ගොඩක් සතුටුයි කියලා මේ දැන් මට කියනවා. අපි දෙන්න දැන් කතා කරා ඒකට මම කියන්නේ ඇත්තටම ඔබ මේ කරන්නේ අර වෙන මොනවත් මේ හදවතේ සතුට තමයි තියෙන්නේ. ඊළඟ තමයි ඔබ තුල තියෙන නායකත්වයේ මම දැකපු හොඳම දේ තමයි එන මෙතෙන් ඇවිල්ලා වාඩි වෙන්නේ. ඒ ඕන තරම් ඔබට අවස්ථාව හම්බ වෙන්නේ. අපි ආසයි අවස්ථාව ගන්න. අවස්ථාව එනකල් බලයින් අපි අවස්ථාව ගන්න ඕනේ. ඒ අවස්ථාව ඕනෑවටත් වඩා හම්බ වුණාම අපි ඊළඟ යන්න දෙන්නේ. එහෙම දුන්නේ නැත්නම් ඊළඟ නායකයෝ බිහි වෙන්නේ නැහැ. මම හිතනවා අපේ මේ මෙතුමා මට දැනෙන්නේ නිකන් කොහොමද ඔය ඇඟ මේන්ටේන් කරගන්නේ. දුවනවා පනිනවා නේද සර් කතා වුණා. දැන් බලන්නකෝ මේ දක්ෂතාවයෙන් මට තව විස්තර කතා කරන්න බැර මට ආරංචි දෙන්න නම් වයස අවුරුදු 70යි 70ක තරුණයෙක් විදිහට අපේ. එතකොට එතුමා මේ SF එකේ කමාන්ඩෝ බටකාය පැරෂූට් මාකර අත්දැකීම. අඩි 5000 උඩ ඉඳලා බිමට පයින් කෙනෙක්. දන්නද? දැනෙන්නේ නේද? නෑනේ. කොහොමද ඒ වගේ අය අපිට හම්බුනා කියන්නේ? තව අපිට ඔබ තුන්වලා දෙන බෝධුවේ වැඩ ගන්න තියෙනවා. අපි ඉස්සරහට